ඉතින් ඔයත් Samsung ෆෝන් එකක් යූස් කරගෙන ඉන්න මේ වීඩියෝ වලට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ මම ඔයාලට කියලා දෙනවා ඔයා Samsung ෆෝන් එක යූස් කරගෙන ඉන්න Galaxy Store එක හරහා ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම කස්ටමයිස් කරගන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ වල මම ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ කිසිම app එකක් ඔයාලට install කරන්න දෙයක් නැහැ. ෆෝන් එකට මේ Galaxy Store එක හරහා ඔයාලට ලස්සන theme pack එකක්, ඒ වගේම icon set එකක්, ඒ වගේම wallpaper එකක්, ඒ වගේම ඔයාගේ lock screen එක කස්ටමයිස් කරගන්න කොහොමද කියලා අද මේ වීඩියෝ වල මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එක බලමු කොහොමද ඔයාගේ මේ ෆෝන් එක කස්ටමයිස් කරගන්නේ ලස්සනට කියලා. ඉතින් අපි එන වීඩියෝ එක බලමු ඔයාගේ Android ෆෝන් එක ලස්සනට කස්ටමයිස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක යනවා මතක කරගන්න ලයික් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම තවත් ඔයාලා අපේ channel එකට අලුත් වෙන නම් දැන් channel එක subscribe කරන්න. එන යමු අපි වීඩියෝ එක බලමු කොහොමද ඔයාගේ ෆෝන් එක කස්ටමයිස් කරගන්නේ කියලා. හරියල්ලේ මුලින්ම ඔයාලගේ Samsung ෆෝන් එක ආවට පස්සේ ෆෝන් එක මේ විදිහට ඔබන් ඉන්න ඔබන් ඊට පස්සේ මෙතන යටින් පෙන්නනවා wallpapers and style themes widgets ඊට පස්සේ settings ඔය වගේ ඔප්ෂන් ටිකක් පෙන්නනවා. ඉතින් මෙතන themes කියන එක ඔයාලා ක්ලික් කරගන්න. හරි ඔයා themes කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එක Galaxy theme එකට යනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන features කියන එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ ඒ කියන්නේ අපි ගෙවලා ගන්න themes තියෙන මෙතන. කියන්නේ අපි මෙතෙන්ද මේ ඩොලර් ගණක් මෙයාලා පෙන්නලා තියෙනවා. ඉතින් මෙන්න මේක ගෙවලා තමයි අපිට මෙන්න මේවා ගන්න වෙන්නේ. කියන්නේ ෆ්‍රී දෙන themes නෙමෙයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට එහා පැත්තේ තියෙන টপ කියලා එකක්. මෙන්න මෙතෙන් ඔයාලට ගියොත් එහෙම සම්පූර්ණයෙන්ම ෆ්‍රී දෙන themes තමයි තියෙන්නේ මෙතන. ඉතින් මෙතන තියෙන කැමති theme එකක් ඔයාලට download කරන්න පුළුවන්. download කරලා ඔයාලට launch කරන්න පුළුවන් ඔයාලට කැමති එකක්. එතන ඔයාලට themes ගණනාවක් තියෙනවා. පේනවා ඇති ගොඩක් themes තියෙනවා. download වෙනවා. ඒ අලුතෙන් ආපු ඒ වගේ උඩ new කියලා තියෙනවා. මේ new කියලා තියෙන්නේ අලුතෙන් release වුණ themes ටික. මේ විතර දිහා අලුතෙන් ආපු මේ බලමු. හරි පේනදී මෙන්න මේක අලුතෙන් ආපු theme එකක්. අපි දැන් theme එකක් දාගෙන බලමු. මුලින්ම අපි බලමු ෆෝන් එකට theme එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට theme කියන එක ඔයාලා click කරලා කැමති theme එකක් ඔයා select කරගන්න. හරි ඊට පස්සේ දැන් යටින් තියෙන download කියලා බටන් එක මෙන්න මේක ඔයාලා click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට පේන ඇති downloading කියලා මේක download වෙනවා. වෙන ඇති මේක ටිකක් ගණන් theme එකක්. ඒ කියන්නේ ඇති මේ theme pack එක ටිකක් ගණන් MB 33ක් වගේ වෙනවා. සමහර තියෙන MB 5ක් MB 6 MB 10 ඔය වගේ ගණන් තමයි theme එකක් කියන්නේ. ඉතින් මම හිතන්නේ මේක ටිකක් හොඳ theme එකක් වෙන්න ඇති. කොහොමද මේක අලුතෙන් ආපු theme එක. අපි දාලා බලමු මේක MB 33ක් වෙනවා මේ theme pack එක. ඉතින් මෙතන යට ගියපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක release වෙන date එක වගේ release date කියලා 2025 11/19 වෙනිදා තමයි මේ theme එක release වෙලා තියෙන්නේ. size එක ඒ වගේ ටිකක් බලන්න පුළුවන්. යට ගියත් එහෙම තවත් themes තියෙනවා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති theme එකක් free තියෙන කැමති theme එකක් use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ගෙවලා ගන්න තියෙන themes නම් අපි මෙයාලගෙන් ගෙවලා ගන්න ඕන. ඉතින් ඩොලර් ගාණක් ඉල්ලලා තියෙන themes නම් ඔයාලට ඒ ඩොලර් ගාණ දීලා තමයි ඒ කියන්නේ ඔයාගේ කාඩ් එක හරහා ඒ ඩොලර් ගාණ පේ කරාට පස්සේ තමයි ඒ themes ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් free තියෙන ඕන theme එකක් ඔයාලට මේකේ පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ Samsung phone එකේ. හරි ඔයා ඒක download කරගත්තට පස්සේ මෙතනින් apply කියලා බටන් එකක් එනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේක ඔයා click කරගන්න. ඒ click කරගත්තට පස්සේ මේක ඔයාගේ phone එකට ඒ කියන්නේ ඔයාගේ දැන් තියෙන theme එක අයින් වෙලා මේක launch වෙනවා. මේක ඕන්න ඔයාලට කියන්නේ වෙනස් කරගන්න වගේ වුණොත් එහම අයින් කරගන්න හැටිත් මම කියලා දෙන්නම්. හරි පේනවා ඇති apply theme කියලා theme එක apply වෙනවා. හරි ඔයාලට පේනවා ඇති දැන් theme එක apply වුණා. ඒ කියන්නේ wallpaper එකත් එක්කම ඔයාලට ඕන wallpaper එක change කරගන්න පුළුවන්. පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි theme එක apply වුණාට පස්සේ තියෙන්නේ. පේනවා ඇති මේ විදිහට තමයි ඊට වඩා themes ගොඩක් තියෙනවා. ඒ කියන්නේ themes එකක් නෙවෙයි themes ගොඩක් තියෙනවා. ඔයාලට කැමති theme එකක් දාගන්න පුළුවන්. හරි ආයෙත් මේ විදිහට ඔබන් ඉල්ලලා theme එකට එන්න. හරි ඔය අපි දැන් දැම්මේ theme එකක්. ඉතින් ඔයාලට කැමති theme එකක් එක දාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙනවා black එහෙම ඔයාලට select කරන්න පුළුවන්. මෙතන තියෙන ඩොලර් ගාණ ගෙවලා ගන්න ඒවාක් තියෙනවා. free ඒවාක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති theme එකක් දාගන්න. ඊට පස්සේ දෙවෙනියට කැටගරි එකේ තියෙන wallpapers කියලා. ඉතින් මෙන්න මෙතෙන් ආවට පස්සේ wallpapers තියෙන්නේ මෙන්න මෙතන මුලින්ම තියෙන්නේ නා අපි ගෙවලා ගන්න තියෙන wallpapers තමයි තියෙන්නේ. ඉතින් මෙතන එහා පැත්තේ තියෙන top කියන එකට ආවට පස්සේ මෙතන තියෙන්නේ සම්පූර්ණ free wallpapers. ඔයාලට කැමති wallpaper එකක් install කරගන්න පුළුවන් මෙතනින්. මෙතනින්ම ඔයාලට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන multi pack එකක් තියෙනවා lock screen එකට වගේ එන ඔයාලට ආය gallery-යට වගේ ගන්න ඕනේ නැහැ. මෙතනින්ම lock screen එකට එහෙම දාගන්න පුළුවන්. ඔයාලට කැමති ඕන wallpaper එකක් මෙතන free තියෙන ඕන wallpaper එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.
මම ඔයාලට දැන් wallpaper එකක් දාගෙන පෙන්නන්නම්. හරි මම මෙන්න මේ wallpaper එක දාගෙන පෙන්නන්නම් lock screen එකට. එතනින් යටින් තියෙන download කියන බටන් එක ඔයාලා click කරගන්න. එතන මේක නම් MB 4.7ක් වගේ වෙන්නේ මේ wallpaper එක. හරි ඒකල මෙතන තියෙන apply කියන බටන් එක click කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා lock screen එකට home screen එකට දාන්න කියලා. lock screen එකට විතරක් දානවා කියලා ටික් එක දීලා next කියන එකට දෙන්න. ඔයාලට කැමති නම් දෙකටම දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනින් ඔයාලට වෙලාවත් ඒ කියන්නේ දාන time එකත් customize කරගන්න පුළුවන්. මේ විදිහට time එක ඔයාලට වෙන විදිහට කැමති විදිහට customize කරගන්න පුළුවන්. දාන්න ඕන විදිහ. එළ මෙතන done කියන බටන් එක click කරගන්න. හරි ඒ විදිහට තමයි අපි lock screen එකට දාගන්න පුළුවන් කැමති wallpaper එකක් අපි දාගන්නේ. ඊට පස්සේ තුන්වෙනියට තියෙන option එකක් icons කියලා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට කැමති icon pack එකක් දාන්න පුළුවන්. මේ මුලින්ම තියෙන icon set එක නම් අපිට ගෙවලා ගන්න තියෙනවා. මේ එහා පැත්තේ තියෙන top එකට යන්න මෙතන තමයි free icons තියෙන්නේ. ඔයාලට theme එකක් වගේම ඒ කියන්නේ ඔයා theme එකක් දැම්මොත් එහෙම icon උත් එක්ක ඔක්කොම එනවා. මේ icon විතරක් දැම්මොත් එහෙම icon ටික විතරයි එන්නේ. ඒ කියන්නේ අපිට මුලින් බලා ගන්න පුළුවන් home screen එක වගේ තියෙන icon ටික විතරයි වෙන මෙතනින් අපි එකක් දැම්මොත් එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට කැමති icon එකක් දාන්න පුළුවන්. මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා. මම මේක ඔයාලට install කරලා පෙන්නන්න. මේ ටිකක් ලස්සනයි වගේ. මෙතන යටින් තියෙන download එක click කරගන්න අර වගේම ඒකල මෙතනින් apply කියන එක ඔයා click කරගන්න. හරි applying icon කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. පේනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දාගත්ත icon set එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට කැමති icon එකක් ඒ වගේම කැමති theme එකක් දාන්න පුළුවන් free තියෙන. ඉතින් ওই විදිහට icon එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් මේකේ අර ගොඩක් glass theme එක ගැන අලුතෙන් ආපු ඒවා ගොඩක් තියෙනවා. black එකේ තියෙන ඒවා තියෙනවා. ගොඩක් තියෙනවා icons ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි option එකක් තියෙනවා බලා ගන්න පුළුවන් menu කියලා. මෙන්න මෙතෙන් ඔයා ගියාට පස්සේ මෙන්න මෙතන යටින් තියෙනවා purchase items කියලා. මෙන්න මෙතන ඔයා ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා purchase කරපුවා. ඒ කියන්නේ දැනට download කරලා තියෙන ඒවා ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. පේනදී downloaded කියලා apply කරලා තියෙන එකක් තියෙනවා. wallpapers, themes ඔක්කොම ඔයා purchase කරලා තියෙන ඒවා තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ purchase items කියන එකේ. ඊට පස්සේ මෙතන payment method එක ඔයාලට දාගන්න පුළුවන්. අර කියන්නේ මේකෙන් මිලදී ගන්නවා වගේ payment method ඔයාලට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන my staff කියලා තියෙනවා එකක් උඩම. මෙතනින් ඔයාලට පුළුවන් ඔයා දාගත්ත lock screen එක, theme එක අයින් කරගන්න. ඉතින් මම මෙතන දැන් මම දාලා තියෙන මේක මම මේ download කරලා තියෙන ටික තමයි ඔක්කොම පෙන්නන්නේ. මම මෙතන default කියන එකට දාලා apply දෙන්න. එතකොට අපි කලින්ම තිබ්බ lock screen එක තමයි මෙන්න මෙතෙන් එන්නේ. හරි පේනදී දැන් apply theme කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් අපේ මුලින්ම ෆෝන් එක ගත්තම විදිය වගේ icon set එක වල බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙතන ගිහලා theme එකට ගිහිල්ලා menu එකට ගිහිල්ලා my staff එකටම යන්න. ඊට පස්සේ wallpapers කියන එකට ගිහිල්ලා ඔයාලට අපි අර download කරලා තියෙන wallpaper set එක මෙතන තියෙනවා. මෙතන ඔයාලට කැමති wallpaper එකක් දාගන්න පුළුවන්. මම මේ wallpaper එක දාගන්න. මොකද අර theme එක අයින් කරාට පස්සේ ඔක්කොම අයින් වෙනවා. මෙතනින් next කියන එක දීලා දාගන්න. හරි ඒකල මෙන්න මෙතනින් done කියන එක දෙන්න. ඊළඟට icons කියන තැනින් ඔයාලට තියෙන default එන icon set එක මෙතනින් ඔයාලට කැමති ඒ කියන්නේ අපි download කරලා තියෙන icon set එක මෙතන පෙන්නනවා. කැමතියක් ඔයාලට මෙතනින් දාගන්න පුළුවන්. ඔයාලා download කරලා තියෙන නැත්නම් ඔයාලට download කරලා දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ Samsung phone එක මේ Galaxy Store එක හරහාම මේගොල්ලොම දීලා තියෙන theme එකක්, wallpaper එකක්, icon එකක් ඒ වගේම ඔයාගේ lock screen එක customize කරගන්නේ මෙන්න මෙතනින්. අපි දැන් බලමු lock screen එක customize කරගන්නේ කොහොමද මෙන්න මෙතනින් කියලා. home screen එකේ click කරගෙන එතන wallpapers and style කියන එක click කරගන්න. ඒකල මෙන්න මෙතන තියෙනවා lock screen එකක්. ඒ කියන්නේ lock screen එක වෙලාව පෙන්නලා තියෙන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් වෙලාව customize කරගන්න පුළුවන්. මහත bold කරගන්න. ඊට පස්සේ color එක change කරගන්න, style එක මේ කැමති style එකක් වඩ පාවිච්චි කරන්න පුළුවන් styles ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන යටින් දාලා තියෙන widget එකවත් ඔයාලට change කරගන්න පුළුවන්. මම මේ දාලා තියෙන ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයාලට මෙන්න මෙතනින් කැමති widget එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ওই විදිහට lock screen එක change කරගන්න පුළුවන් පේනවා ඇති. හරි ඔය විදිහට තමයි ඔයාගේ Samsung phone එකේ lock screen එක ඒ වගේම theme එකක් icon wallpapers ඔය වගේ change කරගන්නේ Samsung ළඟම දීලා තියෙන Galaxy Store එක හරහා. හරි යන්නේ කොහොමද යතගෙන අපේ වීඩියෝ. මම හිතනවා මේ වීඩියෝ හරහා ඔයාගේ phone එක customize කරගන්නේ කොහොමද කියලා ඔයා දැනගන්න ඇති කියලා සම්පූර්ණයෙන්ම Galaxy Store එක හරහා ඔයාගේ phone එක මේකේ තියෙන features එක්ක ලස්සනට customize කරගන්නේ කොහොමද කියලා මම හිතනවා මේ වීඩියෝ හරහා ඔයා දැනගන්න ඇති කියලා. ඉතින් තාමත් ඔයාලා අපි WhatsApp channel එකට join වෙච්ච නැති කෙනෙක් නම් දැම්ම බලලා description එකේ link එක තියෙනවා. දැන් අපි WhatsApp channel එකට join වෙන්න. ඉතින් අපේ අනිත් channel එකේ තියෙනවා බලලා description එකේ දේශන් extra YouTube channel එක. ඉතින් ඒකත් ගිහලා subscribe කරගන්න. ඒකෙත් videos තියෙනවා ඒවත් බලන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත්